ආයුබෝවන් සුබ දවසක් සම්පත ටීවී නාලිකාව සමග රැඳී සිටින ඔබ සැම ඉතාම ආදරයෙන් පිළිගන්නවා අපගේ නාලිකාවට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න සූදානම් වෙන්නේ උදා වුණු අප්‍රේල් මාසයේ අදින් උදා වුණු අප්‍රේල් මාසය ඔයාලගේ ලග්නයට මොන වගේ බලපෑමක් ප්‍රතිඵලයක් ගෙනේවිද කියන එක. විශේෂයෙන් මේ මාසයත් ඊටාම විශේෂ මාසයක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් ජ්‍යොතිෂානුකූලව. මොකද වැඩි ග්‍රහ බලපෑමක් මීන රාශිය තුල සිද්ධ වෙද්දී වැඩි ග්‍රහයන්ගේ සංයෝගයක් මීන රාශිය තුල සිද්ධ වෙද්දී මීන රාශියට සමසප්තමව සිටින කන්‍යා රාශියටත් එහි බලපෑම එල්ල කරමින් ග්‍රහ ගෝචරය සිද්ධ වෙනවා. ඒ අතර ප්‍රධාන ග්‍රහ මාරු වීමක් සිද්ධ වෙලා තියෙනවා. එහිදී ශනි ග්‍රහයා නැත්නම් සෙනසුරු මාරුව සිද්ධ වුණා කුම්භ රාශියෙන් මීන රාශියට. ඒකත් විශේෂ කාරණයක් වෙනවා. ඒ වගේම මාසය ආරම්භවත්ම සතුරු රාශිගතව ගමන් කරන කුජ ග්‍රහයා Tamanගේ නීච රාශිය කටක රාශිය වෙත පැමිණ තිබෙනවා. මේ කරුණු කාරණා සියල්ලම එක්කොටගෙන උදා වුණු අප්‍රේල් මාසය ඔබගේ ලග්නයට මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන එක තමයි කතා කරන්නට සූදානම් වෙන්නේ. රාශි චක්‍රයේ මුල්ම රාශිය වන මේෂ රාශියේ සිට අවසන් රාශිය වන මීන රාශිය දක්වා පිළිවෙලට වෙන වශයෙන් පලාපල ඔබ වෙත ගෙනෙන්නට සූදානම් වෙනවා. විවිධ අංශ ප්‍රධාන අංශ කිහිපයක් ආවරණය වන ආකාරයට. ඉතින් අපි බලමු ඔබට මොන වගේ ප්‍රතිඵලයක් උදා වුණු අප්‍රේල් මාසයේදී ලැබෙවිද කියන එක. මීන ලග්නය රාශි චක්‍රයේ අවසන් රාශිය වන මීන රාශියට අදාළ ලග්න පලාපලයේ අප්‍රේල් මාසයේ ලග්න පලාපලය ඔබ වෙත ගෙනීමට මත්තෙන් අපි බලමු ග්‍රහ තැන්පත් වීම කොයි ආකාරයටද පවතින්නේ කියන එක. එහිදී ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වශයෙන් ගුරු ග්‍රහයා වික්‍රම ස්ථානයේ නැතිනම් වෘෂභ රාශියේ තුන්වන භාවයේ තමයි අප්‍රේල් මාසයේ පුරාවට Tamanගේ ගෝචරය සිද්ධ කරන්නේ. ඒ වගේම කුජ ග්‍රහයා ඔබේ පස්වන භාවය වන කටක රාශිය තුල නීච බලයකින් ගමන් කරනවා. කේතු ග්‍රහයා තවදුරටත් අප්‍රේල් මාසයේ පුරාවට ඔබේ හත්වන භාවය වන කන්‍යා රාශිය තුලත් කන්‍යා රාශියට සමසප්තමව මීන රාශිය ඔබේ ලග්න භාවය තුල සෙසු ග්‍රහ බල සියල්ලත් ගෝචරය සිද්ධ කරනවා. එහිදී රාජ්‍යකාරක රවි ග්‍රහයාත් රාහු ග්‍රහයා සිකුරු ග්‍රහයා සමග සෙනසුරු ග්‍රහයා බුධ ග්‍රහයා කියන මේ ග්‍රහයන්ගේ ගෝචරය ඔබේ ලග්න භාවය තුල සිද්ධ වෙනවා. ඒ වගේම ග්‍රහ මාරුවක් ලෙසට රාජ්‍යකාරක රවි ග්‍රහයා ඔබේ කේන්දරයේ ලග්න භාවයෙන් නික්ම ධනස්ථානයට පැමිණීමට නියමිතයි මේෂ රාශියට දෙවන භාවයට. එහිදී උච්ච බලයට පත්වීම විශේෂත්වයක් වෙනවා. මේ කරුණු කාරණා සමග අපි බලමු මීන ලග්න හිමි ඔබට මොන ආකාරයේ ප්‍රතිඵලයක් ලැබෙවිද කියලා. එහිදී අපි රැකියාව ඔබේ සේවා ස්ථානයේ වෘත්තියට මූලික තැන ලබා දෙනවා. ඔබගේ රැකියාව ගැන කතා කළොත් ඔබගේ රැකියාවේ කටයුතු යහපත් තත්යකට පත් කරගන්නට හැකියාව ලැබේවි. බොහෝ අංශවල සාර්ථකත්වයක් අත් කරගන්නට ඔබට රැකියාව තුළදී හැකියාව ලැබේවි. ඔබගේ රැකියා ස්ථානාධිපති වික්‍රම ස්ථානගත වෙමින් ඊටම යහපත් ගෝචරයක් සිද්ධ කරන ඒ වගේ පුණ්‍ය ස්ථානය අයස්ථානයේ දකිමින් තමයි Tamanගේ ගෝචරයෙහි සිද්ධ කරන්නේ. මෙතෙක් ඔබගේ භාග්‍ය ස්ථානයේ එල්ල වුණු සෙනසුරු ග්‍රහයාගේ අශුභ දෘෂ්ටියත් ඉවත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. තවදුරටත් එවැනි අශුභ දෘෂ්ටියක් ඔබේ භාග්‍ය ස්ථානයේ තුලට නොපැමිණීමත් සමගම ඔබට ඊටම යහපත් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබේ රැකියාව සම්බන්ධයෙන් බොහෝ සෙයින් සුබ ප්‍රතිඵල උදා කරගන්නට හැකියාව ලැබේවි. රැකියාව අහිමි වී සිටි මීන ලග්න හිමියන්ට මෙතෙක් රැකියාවක් සොයමින් සිටින මීන ලග්න හිමි ඔබටත් එවැනි රැකියාව එල්ලුම් කිරීමටත් සම්මුඛ පරීක්ෂණ වෙත යොමු වීමටත් යහපත් මාසයක් බවට පත් වෙනවා. මොකද සෙනසුරු ග්‍රහයා ඔබගේ ලග්න භාවයට පැමිණ තිබෙනවා. ඉදිරියට යත්න තමයි සෙනසුරු ග්‍රහයාගේ ශක්තිමත් බව පවතින්නේ. තවදුරටත් සෙනසුරු ග්‍රහයා ඊතරම්ම ශක්තිමත් වෙලා නැහැ. ඔබට ලග්නයේ රාෂ්ටක තත්ත්වයේ පැවතුනත් ඔබගේ රැකියා ස්ථානයට දෘෂ්ටි ලබා දීමේදී යම් ආකාරයකට රැකියා පීඩාකාරී ස්වභාවයක් ඔබට අත්විඳින්නට හැකි වේවි ඉදිරියට. ඒ නිසා තවදුරටත්
සෙනසුරු ග්‍රහයා ලග්න ගත වුණත් සෙනසුරු ග්‍රහයා ඊතරම්ම බලවත් ඔබේ ලග්න භාවයට පැමිණ නැහැ. ඒ නිසා ඔබට ඉදිරියේදී රැකියාව සම්බන්ධයෙන් යම් ආකාරයකට ගැටලු මතුවෙන්නට මත්තෙන් ඔබට පුළුවන් ඔබගේ රැකියාව සම්බන්ධයෙන් කටයුතු ඉතාම ඕනෑකමින් උනන්දුවෙන් සොයා බලා සිදු කරගන්න. විශේෂයෙන්ම රැකියාවක් බලාපොරොත්තු වෙන ඔබට මේ මාසයේදී එවැනි කටයුතු ඉල්ලුම් කිරීමටත් යහපත් වෙනවා. මේ මාසයේදී ලග්නගත වුණත් සෙනසුරු ග්‍රහයා ඊතරම් ප්‍රබල නොවන බව ඔබ මතක තබා ගත යුතුයි. ඔබගේ රැකියා බලාපොරොත්තු ඉටු කර ගැනීමට අප්‍රේල් මාසයේ ඒ සඳහා වඩා සුදුසු බව මම යෝජනා කරනවා. ඔබට පුළුවන් මේ අවබෝධයත් එක්ක රැකියා එල්ලුම් කිරීම සඳහා යොමු වෙන්නට. ඔබ ව්‍යාපාර කරන ව්‍යාපාරයක නිරත මීන ලග්න හිමියෙක් නම් ව්‍යාපාරික කටයුතු ආශ්‍රිතව ඒ සඳහා ඔබට මේ මාසයේ ඊටාම යහපත් ප්‍රතිඵල උදා කරන්න පුළුවන්, යහපත් තත්ත්වයක් උදා කරන්න පුළුවන්. ඒ නිසා ඔබට අවශ්‍ය ව්‍යාපාරික තීන්දුව తీරන සාකච්ඡා සඳහා මේ මාසයේ යහපත් බව මතක් කරනවා. නමුත් අමතක කරන්න එපා තවදුරටත් ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ කේතු ග්‍රහයාගේ ගෝචරයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ සිදු කරන ඕනෑම ව්‍යාපාරික කටයුත්තක්, ව්‍යාපාර ආශ්‍රිත කටයුත්තකදී කල්පනාකාරීව ප්‍රවේශම් සහගතව කටයුතු කළ යුතුයි. නව ව්‍යාපාරික කටයුතු ආරම්භය, හවුල් කටයුතු ආයෝජන ආදීන් වැළකී සිටින්න කියන එකත් මතක් කරනවා. ඔබ කොයි ආකාරයකට හවුල් කටයුත්තක් ආරම්භ කරන්නට ගියත් යම් ආකාරයකට හෝ ඔබට ගැටලුවක් පීඩාවක් මතුවෙන්නට පුළුවන්. ඔබ සිදු කරන ඕනෑම ව්‍යාපාරික කටයුත්තකදී සොයා බලා ඉතා බුද්ධිමත්ව කටයුතු කිරීම තමයි මේ අවස්ථාවේදී සිදු කළ යුතු වන්නේ. කෙසේ වෙතත් කේතු ග්‍රහයා 7 වන භාවයෙන් ව්‍යාපාරික ස්ථානයේ නික්මෙන තුරු ඔබට හවුල් කටයුතු තුළදී, ව්‍යාපාරික කටයුතු තුළදී ප්‍රවේශම් වීම ඔබට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ඔබගේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් කතා කළොත් මීන ලග්න හිමි ඔබට සමස්තයක් වශයෙන් ඔබගේ මූල්‍ය තත්ත්වය යහපත් තත්ත්වයකට පත් කරගන්නට, ලාභ ආදායම් ඉතුරුම් තැන්පතු ඉහළ තත්ත්වයකට පත් කරගන්නට ඔබට හැකියාව ලැබේවි. විශේෂයෙන්ම ඔබගේ අයස්ථානාධිපති ලග්නගත වීමත් සමගම ඔබගේ ආදායම් තත්ත්වය ඉහළට පත්වීම ආරම්භ වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ අනවශ්‍ය ආයෝජන වියදම් තුලින් බැහැරව බුද්ධිමත්ව කටයුතු කිරීම මගින් තවදුරටත් ඔබේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කර ගැනීමේ හැකියාව ලැබේවි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කතා කළොත් විශාල සහනයක් ඔබට අත්විඳින්නට ලැබේවි. ඔබ තවමත් කුමක් හෝ දිගු කාලීන හෝ නිදන්ගත රෝගී තත්ත්වයකින් පෙළෙන, පීඩා විඳින මීන ලග්න හිමියෙක් නම් ඉදිරියට පියවරෙන් පියවර ඔබට සුවාතට හැරෙන්නට පටන් ගනීවි. කුමන හෝ අන්දමකට ඔබට සෞඛ්‍ය ගැටලුවක් පවතිනවා නම් ඒ දේවල් නොසලකා හරින්නටත් එපා. නොසලකා හැරීමෙන් වළකින්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම අවශ්‍යම අවස්ථාවකදී නම් සුදුසු ආකාරයට වෛද්‍ය ප්‍රතිකාර, වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු වීම ඔබ සිදු කළ යුතු වෙනවා. මේ සියලුම කරුණු කාරණා ඔබේ පුද්ගලික කේන්දරයේ ඔබ ගෙවන මහදශා අතුරුදශාහි තත්ත්වය අනුවත් වෙනස් වෙනවා. ඒ නිසා ඔබට ඒ අනුව තමයි මේ දේවල් සංසන්දනය කිරීමක් සිද්ධ කළ යුතු වන්නේ. පොදුවේ ඔබට සෞඛ්‍ය සම්බන්ධයෙන් එතරම් අසහනකාරී තත්ත්වයක් දැනට පවතින්නේ නැහැ. ඔබේ ආදරයේ, ප්‍රේමයේ, විවාහය ගැන කතා කළොත් විශේෂයෙන්ම මීන ලග්න හිමි ඔබ නව සම්බන්ධතාවයක් සඳහා යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් මේ මාසයේ එකට ඒ තරම්ම සුදුසු වෙන්නේ නැහැ. ඔබට තවදුරටත් ඉවසීමෙන් කටයුතු කළොත් කටයුතු කරන්නට හැකියාවක් ඔබට තියෙනවා නම් ඒ සඳහා ඔබට ඊටාම සුදුසු කාලයක් ඉදිරියේදී ලැබේවි. මේ කාලය ඔබට ඒ තරම් සුදුසු නොවන නිසා මම විශ්වාස කරනවා ඉදිරියට සිදු කර ගැනීම සඳහා එවැනි සම්බන්ධතා පසු කරනවා නම් ඔබට වඩාත් සුබදායක වෙනවා. දැනට සම්බන්ධතාවයක් පවතින මීන ලග්න හිමි ඔබට ඔබගේ සම්බන්ධතාවය තුළ යම් තරමකට හෝ මතභේද, ගැටලුකාරී තත්ත්ව ඉස්මතු වෙන්නට හැකියාවක් නිර්මාණය වී තිබෙනවා. මොකද ආදරය, ප්‍රේමය ගැන කතා කරන පස්වන භාවය තුළ තේජෝ ගුණ සහිත කලබලකාරී කුජ ග්‍රහයාගේ ගෝචරය සිදු වෙනවා. ඒ නිසා ඔබගේ සම්බන්ධතාවයේ අනවශ්‍ය ගැටලු, පීඩා, මතභේද ගෙන දෙන්න පුළුවන් සම්බන්ධතාවය තුළට ඒ ආකාරයේ මතභේද, ගැටලු ඇති නොවි සංයමයෙන් කටයුතු කිරීමට ඔබ වග බලාගත යුතුයි. විශේෂයෙන්ම දෙවැන්නාධිපති වශයෙන් කුජ ග්‍රහයා පස්වන භාවයේ ගෝචරය වන මේ කාලයේ දෙවැන්න කියන්නේ ඔබේ කතා බහට
කතා බහට කාරක වන භාවය. ඉතින් එහි අධිපති ග්‍රහයා වශයෙන් කුජ ග්‍රහයා ඔබේ පස්වන භාවයට පැමිණීමත් සමග ඔබ කතා කරන වචන ඔබේ ඔබගේ සහකරු සහකාරිය රිදවන සුළු වචන ඔබෙන් පිට වෙන්නට පුළුවන්. ඒ නිසාම ඔබ දෙදෙනා තුළ ගැටලු ඇති වෙන්න පුළුවන්. වැරදි අවබෝධයකට යන්න පුළුවන්. ඒ ආකාරයේ වචන භාවිතා නොකිරීමට ඔබ කටයුතු කළ යුතුයි. ඔබ කතා කරන සෑම වචනයකම හරවත් බව සංයමයේ තිබිය යුතුයි. ඔබගේ සහකරු සහකාරිය රිදවන සුළු වරදවා වටහා ගන්නා සුළු වචන භාවිතයෙන් ඔබ ඈත්වී කටයුතු කළ යුතුයි. ඒ ආකාරයට කටයුතු කරන්නට ඔබට හැකිනම් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගන්නට පුළුවන්. ඔබ දුරදිග බලා සංයමයකින් ඊටාම ආදරණීය ආකාරයට වචන භාවිත කරන්නට වග බලාගත යුතුයි. මේ தত্ত্বය යහපත් අතට හරවා ගැනීමට නම් මීන ලග්න හිමි ඔබ විශේෂයෙන් සම්බන්ධතා පවතින ඔබ මේ ආකාරයට කටයුතු කළ යුතුයි. ඒ වගේම විවාහ වෙන්නට බලාපොරොත්තු වෙන සිටින ඔබට මාසයේ දෙවනාර්ධයේ සඳහා යහපත් තත්ත්වයක් පෙන්වනවා. නමුත් ඔබගේ උප්පත්ති ග්‍රහචාරයට ඔබ ගෙවන දශා මතට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මොකද තවදුරටත් ඔබගේ විවාහක ස්ථානයේ කේතු ග්‍රහයාගේ ගෝචරයේ සිදුවන නිසා ඒ සම්බන්ධ සැලකිලිමත් විය යුතුයි. හැකිතාක් ඔබ කේතු ග්‍රහයායින් ඉවත් වෙන තුරු ඔබගේ විවාහයේ කාල දාන්නටත් ඔබට පුළුවන් නම් ඒකත් ඔබට සුබදායක වෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍යම විවාහ කටයුත්තක් නම් අප්‍රේල් මාසයේ දෙවනාර්ධයේ සාර්ථකව ඒ සඳහා මුහුණ දෙන්නට පුළුවන්. ඔබේ පුද්ගලික කේන්ද්‍රයේ ග්‍රහ බල මත අවධානය යොමු කිරීමෙන් අනතුරුව දැනට විවාහ වී සිටින ඔබට මේ මාසයේ යහපත් තත්ත්වයක් පෙන්වනවා. ඒ නිසා ඔබ තුළ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් මෙතෙක් පැවතියා නම් මෙම මාසයේදී එවැනි තත්ත්ව මග හරවා ගන්නට ඔබට නිවැරදි කර ගන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඔබ බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා. ඒ ආකාරයට කටයුතු කරන්නේ නම් මේ මාසයේදී මීන ලග්න හිමි ඔබට විශේෂයෙන් දෙවන අර්ධයේදී ඔබ දෙදෙනා අතර සම්බන්ධතාවය වඩා සාර්ථකව පවත්වාගෙන යන්නට ශක්තිමත්ව යහපත්ව පවත්වාගෙන යන්නට හැකියාව හා වාසනාව ඔබට ලැබී තිබෙනවා. ඊළඟට ඔබගේ ගමන් බිමන් ගැන කතා කළොත් මීන ලග්න හිමි ඔබට කෙටි දුර ගමන් බිමන් තුළින් යහපත් ප්‍රතිඵල උදා කර ගන්නට හැකියාව වාසනාව ලැබේවි. ඒ වගේම දිගුදුර ගමන් බිමන් සංචාර නිවාඩු ගත කිරීම මේ ආදී කටයුතු තුළදී යහපත් තත්ත්වයක් උදා වෙනවා. මෙතෙක් ඔබ නොගිය දිගුදුර ගමනක් බිමනක් සංචාරයක් තිබෙනවා නම් ඒ දේවල් සැලසුම් කරගෙන ඊටාම පැහැදිලි සැලසුමකට අනුව ඒ ගමන් බිමන් වල යෙදෙන්න කියන එක මතක් කරනවා. සැලසුම් කරන ලද දිගු ගමන් බිමන් සංචාර මෙතෙක් ඔබට යන්නට බැරි වුණු සංචාර මේ මාසයේදී යොදා ගන්නට ඔබට වඩාත් යහපත් වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් ඊටාම සැලසුම් සහගතව එවැනි ගමන් බිමන් සඳහා යෙදෙන්නට. ඒ වගේම ඔබේ අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත් පාසල් අධ්‍යාපනයේ යෙදී සිටින මීන ලග්න හිමි දරුවන්ට ඔබගේ අධ්‍යාපන කටයුතු මේ මාසයේදී සාර්ථක කර ගැනීම සඳහා ඊතරම්ම යහපත් තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව අවබෝධයෙන් උනන්දුවෙන් කැපකිරීමෙන් මේ කටයුතු ඔබ සිදු කළ යුතු. විශේෂයෙන්ම මීන ලග්න හිමි දරුවන් සිටින දෙමාපියන් මේ ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. ඔබගේ දරුවන්ගේ කටයුතු යහපත් තත්ත්වයට පත් කර ගන්නට යහපත් ප්‍රතිඵල උදා කර ගන්නට නම් ඔවුන් බොහෝ සෙයින් උනන්දුවකට යොමු කළ යුතුයි. උසස් අධ්‍යයන කටයුතු කෙරෙහි අවධානය යොමු කළොත් විශේෂයෙන්ම උසස් අධ්‍යයන ඉලක්කවල යෙදී සිටින මීන ලග්න හිමියන්ට විශේෂයෙන් PhD, ඩිප්ලෝමා, මාස්ටර්ස් හෝ වෙනත් ඕනෑම වෘත්තීය ඉලක්කයක් ජය ගන්නට බලාපොරොත්තු වෙන ඔබට ඒ අංශවලින් ඉහළ ප්‍රතිඵල නෙලා ගන්නට හැකි වාතාවරණයක් තිබෙනවා. පසුගිය වසර 2-3කට සාපේක්ෂව මෙවර ඔබට සුබ ප්‍රතිඵල උදා වෙන්නට නියමිතයි. විශේෂයෙන්ම ඔබගේ අධ්‍යයන අංශ තුළින් විදේශ අධ්‍යාපනයකට විදේශගත වීමක් බලාපොරොත්තු වෙන සිටිනවා නම් එවැනි කටයුතු තුළින් ඔබගේ අධ්‍යයන කටයුතු ඉලක්ක සපුරා ගන්නට වාසනාව ඔබට මෙවර ලැබී තිබෙනවා. ඔබේ බලාපොරොත්තු සාර්ථක කර ගන්නට හැකියාව ලැබේවි. ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට එවැනි කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ඊටාම යහපත් ග්‍රහ රටාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබගේ උනන්දුව කැපකිරීම මත ඔබ විශේෂයෙන්ම ඔබගේ පුද්ගලික කේන්ද්‍ර තුළ ඔබගේ වන මහදශා අතුරුදශාහි තත්ත්වයක් එක්ක සසඳා බැලීමේදී තවදුරටත් ඔබට මේ தත්ත්වය පැහැදිලි වේවි. මේ ආකාරයට තමයි මීන ලග්න හිමි ඔබට ඔබගේ විශේෂ ජීවිතයේ විශේෂ අංශ කිහිපයක් ඔස්සේ අප්‍රේල් මාසයේදී පලාපලය විග්‍රහ වෙන්නේ.
මෙහිදී ඔබට කියවන බොහෝ සුබදායක අංශ තවත් වර්ධනය කරගන්නටත් අශුභ තත්ත්වයකට පත් කරගන්නටත් ඔබට පුළුවන් ඔබගේ ආගමානුකූල කටයුතු කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙමින් ඊට අමතරව යෝග භාවනා ව්‍යායාම ක්‍රම අනුගමනය කරමින් ඊටාම යහපත් ජීවන රටාවක් ගත කළ යුතුයි. විශේෂයෙන් ඔබ ඒ රාෂ්ටක තත්ත්වයකට මැදිව සිටින මීන ලග්න හිමියෙක් වශයෙන් ඔබ ඊටාම නිවී සැනසෙල්ලේ ආගමානුකූල කටයුතු කෙරෙහි වැඩි අවබෝධයකින් සිටිය යුතුයි. ඒ අනුව ඔබ කටයුතු කළොත් ඔබට නිසක වශයෙන්ම උදා වුණු අප්‍රේල් මාසයේ සියලුම කටයුතු ඊටාම සාර්ථකව පවත්වාගෙන යාමේ හැකියාව වාසනාව ලැබී තිබෙනවා. මේ සියලුම තත්ත්ව ඔබගේ උපත්ති කේන්ද්‍රයේ ග්‍රහ බල මත ඔබ ගෙවන මහදශා මත සංසන්දනය වන බව මතක තබා ගත යුතුයි. හුදෙක් මෙය පොදු ලග්න පලාපලයක් විතරයි. ඊට අමතරව ඔබට පුද්ගලික කටයුතු ඕනෑම පුද්ගලික කටයුත්තකදී ඔබගේ උප්පත්ති ජන්ම සටහනට අවධානය දිය යුතු බව මතක් කර සිටිනවා. මම හිතනවා මේ ආකාරයට ඔබගේ ජීවිතයේ සියලුම ප්‍රධාන අංශ ආවරණය වන පරිදි ගෙනෙන ලද පලාපල කතනය ඔබට වැදගත් වේවි කියලා. හිතවත් ඔබගෙන් මේ ආකාරයට ඉල්ලීමක් කරනවා. ඔබට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ඔබ වෙනිම ඔබේ හිතයිශීන්න දකින්නත් ෂෙයා කරන්න. ඒ වගේම අපේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. සම්පත TV YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ආදරණීය ඉල්ලීම ඔබෙන් ඉල්ලීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්නට අවශ්‍යයි හුදෙක් මෙය පොදු ලග්න පලාපලයක් පමණයි. ඔබට අවශ්‍ය නම් ඔබේ පුද්ගලික ජන්මපත්‍ර පරීක්ෂා කරවා ගැනීම ඇතුළු ඕනෑම ජ්‍යොතිෂ කටයුත්තක් කල් නොයවා ඉටු කර ගැනීම සඳහා තිරයේ දිසන WhatsApp අංකයට ඇමතුමක් එහෙම නැත්නම් පණිවිඩයක් ඔබට තබන්නට පුළුවන්. ඒ ආකාරයට කටයුතු කිරීමෙන් ඔබේ ජ්‍යොතිෂමය කටයුතු ඉටු කරවා ගැනීමේ හැකියාවක් පවතින බව මතක් කරනවා. ඒ වගේම මතක් කරන්නට ඕනේ උදා වන අප්‍රේල් මාසයේ මේ උදා වුණු අප්‍රේල් මාසයේදී සිංහල දමිළ අලුත් අවුරුද්ද උදා වෙන්නට නියමිතයි. ඉතින් ඔබ සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍ය පිරි ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවායි සම්පත TV YouTube නාලිකාව වෙනුවෙන් ඔබ වෙත සුභාශිංසනය ගෙනෙනවා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.